හායි යාළුවනේ වෙල්කම් බැක් ටු ආර්ට් සර්කල්. ඉතින් ඔන්න අද මම ඔයාලට අරන් ආවා ෆැබ්‍රික් පේන්ට් වලින් ග්ලාස් බොටල් එකක් පේන්ට් කරගන්න විදිහ. ඉතින් මම අද හදන්නේ වෝල් ඩෙකර් එකක්. ඉතින් බොටල් තුනක් මම අද ගත්තා. ඒ වගේම ෆැබ්‍රික් පේන්ට් පාට වර්ග ටිකක් ගත්තා. ඒ වගේම පින්සල් ටිකක් ගන්නවා. ඉතින් මම අද චූටි ඩිසයින් එකක් තමයි දාන්නේ ෆැබ්‍රික් පේන්ට් වලින්. මම අද යූස් කරන්නේ කැමල් පේන්ට් එක. මම ඔයාලට කියලා තියෙනවා මම කැමල් පේන්ට් එකෙන් ග්ලාස් පේන්ට් කරලා තියෙනවා. මම කලින් වීඩියෝ එකේ ඔයාලට පේන්ට් ගැන හැමදේම කියලා දුන්නා. මම දන්න හැමදේම මම ඔයාලට කියලා දුන්නා. ඉතින් එතනදී මම ඔයාලට පෙන්නුවා ෆැබ්‍රික් පේන්ට් වලින් පේන්ට් කරපු බොටල් එකක් වගේම ග්ලාස් පේන්ට් වලින් පේන්ට් කරපු බොටල් පෙන්නුවා. ඉතින් මෙතන එහා පැත්තේ තියෙන්නේ මේසෙ උඩ තියෙන බොටල් එක ග්ලාස් පේන්ට් වලින් පේන්ට් කරපු බොටල් එකක්. ඒ වගේම අර බිත්තියේ තියෙන බොටල් එක ෆැබ්‍රික් පේන්ට් වලින් පේන්ට් කරපු බොටල් එකක්. කැමල් පේන්ට් එක තමයි මම යූස් කරන්නේ. කැමල් පේන්ට් එක කියන්නේ මේ ග්ලාස් පේන්ට් එකක් නෙමෙයි. නමුත් ඒක ගොඩක් සර්ෆේසස් වලට ගැලපෙනවා. ඉතින් ෆැබ්‍රික් පේන්ට් එකක් තමයි මේක. ගොඩක් යූස් කරන්නේ ෆැබ්‍රික් පේන්ට් කරන්න තමයි. ඒ විතරක් නෙමෙයි. ගොඩක් ඒවට පාවිච්චි කරන්න පුළුවන් ලී, මැටි ඔය වගේ ගොඩක් මේ දේවල් පේන්ට් කරන්න ගන්න පුළුවන්. ඉතින් මම ෆැබ්‍රික් පේන්ට් එකෙන් පේන්ට් කරලා තියෙනවා. ග්ලාස් බොටල් පේන්ට් කරලා තියෙනවා. ඉතින් අද කරන්නේ ඒ වගේ එකක්. මම චූටි මාල් ටිකක් අඳ ගන්නවා. ඉතින් මම අද කරන්නේ ලොකු ඩිසයින් එකක් නෙවෙයි පොඩි එකක්. ඉතින් පොඩි බොටල් ටිකක් එක සමාන බොටල් ටිකක් අරගෙන ෆුල් බොටල් එකම පේන්ට් කරන්නේ නැහැ. පොඩි මාල් ටිකක් අඳින්නේ. ඉතින් මේ පේන්ට් එකේ වෙනස තමයි ග්ලාස් පේන්ට් එකෙන් පේන්ට් කරාම පොඩ්ඩක් විනිවිද භාවයක් තියෙනවා. එතකොට දැන් මේ ෆැබ්‍රික් පේන්ට් එකෙන් එහෙම පේන්නේ නැහැ. ඒ කියන්නේ පේන්ට් කරන තැනින් ඇතුළ පේන්නේ නැහැ. සම්පූර්ණ පේන්ට් කරොත් එහෙම බොටල් එකම සම්පූර්ණ ෆැබ්‍රික් පේන්ට් වලින් පේන්ට් කරොත් බොටල් එකේ ඇතුළ පේන්නේ නැහැ. නමුත් ග්ලාස් පේන්ට් එකෙන් පොඩ්ඩක් අර ඇතුළේ තියෙන දේවල් පේන මට්ටමට සාමාන්‍යයෙන් විනිවිද භාවයක් තියෙනවා. ඒ ග්ලාස් පේන්ට් වලින්. මම පෙන්නලා තියෙනවා ග්ලාස් පේන්ට් එක. ඉතින් ඒක කලින් වීඩියෝ එක බලපු නැති කෙනෙක්ට බලන්න පුළුවන්. ඒකේ පේන්ට් ගැන හැමදේම තියෙනවා. මම ග්ලාස් පේන්ට් කොයි වගේ දෙන්නේ කියලා ඔයාලට පෙන්නලා තියෙනවා. ඉතින් මේක මේ ෆැබ්‍රික් පේන්ට් වලින් තමයි මම පේන්ට් කරන්නේ. මොකද මම මේක පාවිච්චි කරන්න ගන්න එකක් නෙමෙයි. ඒ හැබැයි තියෙන බොටල් එක නම් පාවිච්චි කරන්න ගන්න වතුර බෝතලයක් විතර මම පාවිච්චි කරන එකක්. ඉතින් ඒක මම පේන්ට් කරේ ග්ලාස් පේන්ට් වලින්. ඉතින් ෆැබ්‍රික් පේන්ට් වලින් පේන්ට් කරලා පාවිච්චි කරන්න ගන්න අමාරුයි. මොකද මේ ඒක පේන්ට් එක පොඩ්ඩක් යනවා. ඒ කියන්නේ අල්ලපුවාම නිකම්ම යන්නේ නැහැ. නමුත් අපි හිතමුකෝ බොටල් එක තව කොතන හරි වැදෙනවා කියලා. බොටල් දෙකට වැදෙනවා කියලා හිතන්නකෝ. අන්න ඒ වගේ වෙලාවට අර බොටල් දෙක වැදෙන තැන පේන්ට් එක පොඩ්ඩක් සීරෙන්න වගේ පුළුවන්. ඒ ෆැබ්‍රික් පේන්ට් වලින්. ග්ලාස් පේන්ට් වලින් එහෙම වෙන්නේ නැහැ. ග්ලාස් පේන්ට් එක සාමාන්‍යයෙන් එහෙම නිකම්ම එහෙම වැදුනට පොඩ්ඩක් අර එහෙම වුණාට මේ ග්ලාස් පේන්ට් එක මැකෙන්නේ නැහැ. ෆැබ්‍රික් පේන්ට් වල එහෙම වෙනවා. මේ වගේ පොඩි ඩිසයින් එකක් නම් ඒ ගැටලුවක් වෙන්නේ නැහැ. මේ සම්පූර්ණ බොටල් එකම පේන්ට් කරොත් වගේ ඒ වගේ අවස්ථාවකදී පොඩ්ඩක් සීරෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා පාවිච්චි කරන්න ගන්න බොටල් එකකට හරි මොකක් හරි ග්ලාස් එකකට අපිට ගැලපෙන්නේ ග්ලාස් පේන්ට් තමයි. මම මේ හදන්නේ වෝල් ඩෙකර් එකක්. ඉතින් ඒ නිසා මේකට මම පාවිච්චි කරන්නේ ෆැබ්‍රික් පේන්ට්. මොකද මේ ග්ලාස් පේන්ට් එකට වඩා මේකේ පොඩක් ඈතට පේන ගතියක් හොඳට තියෙන ෆැබ්‍රික් පේන්ට් වල. ග්ලාස් පේන්ට් එකත් පේනවා. නමුත් අර ඒක අර විනිවිද භාවයත් එක්ක දුරට පේන ගතිය අඩුයි. ඉතින් ඒ නිසා ෆැබ්‍රික් පේන්ට් එකෙන් පේන්ට් කරාම පොඩක් ඈතට පේනවා හොඳට ඩිසයින් එක. ඒ නිසා මම ෆැබ්‍රික් පේන්ට් තමයි යූස් කරන්නේ. මේක ඉතින් අර මම නිතරම පාවිච්චි නිතරම පාවිච්චි වෙන්නේ නැති නිසා ඒක තියලා පැත්තකින් තියලා තියෙන නිසා ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. පේන්ට් එක සීරෙන්නේ වතුර වැටුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ වතුර දාලා කියන්නේ වතුර උඩින් වැටුණාට පේන්ට් එක එහෙම යන්නේ නැහැ. මේ ෆැබ්‍රික් පේන්ට්නේ. ෆැබ්‍රික් පේන්ට් පාවිච්චි කරන්නේ රෙදි වලට රෙදි කියන්නේ සෝදලා පාවිච්චි කරන දෙයක්නේ. ඉතින් එහෙම වතුර වැටුණාට වතුරට යන්නේ නැහැ. නමුත් අර සීරෙන වගේ ගතියක් තමයි තියෙන්නේ. ඉතින් මම මාල් ටිකට තව පොඩි කොළ ටික තන්නවා. මේ වගේ ඩිසයින් එකක් නම් එහෙම සීරුණත් එහෙම ලොකුවට ගැටලුවක් එන්නේ නැහැ. බෝතලේ තව තැනක වැදෙන බිත්තිය වැදෙනවා කියලා හිතන්න. දැන් මම බිත්තියේ ලණයි හදන්නේ මේක. ඉතින් ඒක නිසා එතකොට බිත්තියේ වැදුනට සීරෙන්නේ නැහැ. මොකද මල් වෙන වෙනම තියෙන්නේ. ඩිසයින් එක කොටස් වශයෙන් වෙන වෙනම තියෙන නිසා එහෙම මේකෙන්නෙත් නැහැ. මුළු පේන්ට් එකම කියන්නේ මුළු සම්පූර්ණ බොටල් එකම පේන්ට් කරොත් වගේ තමයි පොඩ්ඩක් අර සීරෙන ගතිය එන්නේ. ඉතින් මම එහෙම පේන්ට් කරපුවත් තියෙනවා. මම ඔයාලට කලින් වීඩියෝ එකේ
මම බොටල් ටිකක් පෙන්ලා දෙනවා. ඒ පේන්ට් කරපු වගේ ඔයාලට වෙනස අඳුර ගන්න පුළුවන් ෆැබ්‍රික් පේන්ට් එකයි ග්ලාස් පේන්ට් එකයි. ඉතින් මම කැමල් ඇක්‍රලික් කලර්ස් කියන ෆැබ්‍රික් පේන්ට් එක තමයි පාවිච්චි කරන්නේ. අනිත් ෆැබ්‍රික් පේන්ට් ගැන නම් මම දන්නේ නැහැ. ඒ වගේම පුළුවන් ද කියන්න. ඉතින් මම පේන්ට් කරගෙන ඉවරයි. මම දැන් හදන්නේ නූලක් දාලා මේ බෝටල් තුනම එකට එක තීරුවට එන විදිහට එල්ල ගන්න. ඊට පස්සේ මම එක බිත්ති එල්ලන්නේ හදන්නේ. ඒ නිසා අර එක කෙලින්ම තියෙන විදිහට තමයි හදන්නේ. ඉතින් මම නූලක් දාලා ඒක ගැට ගහලා ගන්නවා. ඉතින් මං හිතනවා ග්ලාස් පේන්ට් ගැන ඔයාලට අදහසක් ඉන්නේ නැති කියලා. ඒ වගේම කැමල් පේන්ට් එකෙන් පේන්ට් කරාම කොයි වගේද තියෙන්නේ, කැමල් පේන්ට් එකෙන් පේන්ට් කරන්න පුළුවන් දේවල් ගැන ඔයාලට අදහසක් එන්නේ නැති කියලා. ඊට පස්සේ මම මේකට තව මල් පැල ටිකක් දානවා. ඉතින් මල් පැල වගේක් තියෙනවා. මම බොටල් වල දාලා හදලා තියෙන ටිකක්. ඒ ටික මේ විදිහට දාලා මම හදලා ගන්නවා. ඉතින් මෙතන මල් පැල දෙකයි තියෙන. මම දැනට මෙතන පිටියේ තියෙන මල් පැලක් ගන්නවා. ඊට පස්සේ එකක් දානකම්. ඉතින් ඒ වගේම මේකට මම වතුර දාලා ගන්නවා. ඉතින් වතුර දානකොට ඔයාලා මේ සැලකිලිමත් වෙන්න මధుරව එම්බෝ වෙන්න පුළුවන්. ඒ නිසා වතුර දවසක් කියලා දවසක්වත් මාරු කරනවා නම් වතුර දාන්න. ඉතින් මම ඒක කරදර නිසා ටික දවසක් වතුර තිබිලා පස්සේ මේ වැල් ටිකක් පුරවලා වැල් වල තෙතමනේ තියෙන මට්ටමට වතුර දැම්මා. මේ වතුර ටික අයින් කරලා. ඉතින් ඔය විදිහට තමයි මම වෝල්ඩ් එක හැදුවේ. ඉතින් ඔයාලා ගෙදර ලස්සන කරගන්න, ඔයාලගේ රූම් එක ලස්සන කරගන්න මේ වගේ අලුත් දේවල් වලත් කරන්න පුළුවන්. ඉතින් හිතලා බලලා ලස්සන දේවල් කරන්න මගේ WhatsApp group එකට join වෙන්න description එකේ link එක දාලා තිනවා. ඔයාලා කරන නිර්මාණ මටත් එවන්න බලන්න. ඉතින් බලන් හිටපු හැමෝටම ගොඩක් ස්තුතියි. මාව subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න. ආයෙත් වීඩියෝ එකකින් හැම එකක් මං ගිහින් එනවා. bye.